සුබ දවසක් වේවා සියලු දෙනාටම. අදත් සිතාරණ මනෝපදේශන ආයතනයේ මගින් ඔයාලගේ ජීවිතයට ඉතාමත් හරවත් වූ කතා බහක් ගෙනෙන්න තමයි මේ සූදානම. අද දවසේදී මම ඇත්තටම කල්පනා කරා හැමදාමත් මම ඔයාලට කතා කරේ මානසික අක්‍රමිකතාවයන් පිළිබඳ කතා කරා. ඒ වගේම ඇඩික්ෂන් පිළිබඳ කතා කරා. රිලේෂන්ෂිප්ස් ගැන කතා කරලා තියෙනවා. ඒ වගේම මම පහුගිය මගේ වැඩසටහන ඉදිරිපත් කරා මානසික සෞඛ්‍යය ගැන වැදගත්කම ගැන කතා කරා. ගොඩක් වෙලාවට මගේ වැඩසටහන් වලදී මම යොමු කරේ ඉතින් මෙන්න මේ වගේ මාතෘකාවන් පිළිබඳව. අද මම එක එල්ල මාතෘකාවක් ගන්නේ නැතුව සමාජයේ දක්නට ලැබුණු කාලීන හේතුවක් පදනම් කරගෙන ඔයාලට පොඩි උපදේශයක් ලබා දෙන්න ඕන කියන කාරණාව තමයි මම කල්පනා කරේ. මට ඒකට ඇත්තටම හේතුපාදක වුණේ අපි දන්නවා පසුගිය දැන් දවස් 2-3කට කලින් අපස උසස් පෙළ විභාගය ආරම්භ වුණා. මේ අපස උසස් පෙළ විභාගය ආරම්භ වීමත් සමග ඔයාලා දකින්න ඇති සමාජ මාධ්‍ය ජාලාවල ඒ වගේම ප්‍රවෘත්තිවල එහෙම දකින්න ඇති අපිට අහන්න ලැබුණා ඉතාමත් ශෝකජනක බෝතක්. ඒ තමයි ඉතාමත් දක්ෂ දරුවෙක් උසස් පෙළ විභාගය ආරම්භ කරනට මත්තෙන් එදා රාත්‍රියේදී නිදිහානයේදීම මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මිය යාමට හේතුව කුමක්ද? මේ පිළිබඳ තොරතුරු අනාවරණය කර ගන්නකොට, ගවේෂණය කර ගන්නකොට හමුවෙච්ච තොරතුරුත් එක්ක මට හිතුණා මෙන්න මෙහෙම කතා බහක් යොමු කරන්න ඕනේ කියලා. ඒ තමයි ඒ දරුවා ලොකු හීනමාවගෙන ඉන්නේ නැති. ඒ කියන්නේ ඒ ලෙවල් විභාගෙදී මම දැක්කා ඒ දරුවා අමතර පන්තිවලදී උපකාරක පන්තිවලදී පවා ඉතාමත් හොඳ ලකුණු සහිතව පළවෙනි ස්ථාන වගේ ලබාගත්ත ලකුණු ස්ථානවල සිටපු ළමෙක්. එතකොට ඉතාමත් දක්ෂ දරුවෙක්. ඒක අපිට මනාව පැහැදිලි වෙනවා. අතබලක්සේ පැහැදිලි. ඒ දරුවා ඉතාමත් දක්ෂ දරුවෙක් කියන කාරණාව මනාව පැහැදිලි. එතකොට ඒ දරුවාගේ හිතේ මොනතරම්නම් හින තියෙන ඇතිද? මම සරසවි වරම් ලබා ගන්නවා. මම ජීවිතේ ජය ගන්නවා. මම ඒ ලෙවල් විභාගේ සමහරක් විට හොඳ රෑන්ක් එකක් ලබාගෙන ඒ වගේම ලංකාවේ හොඳ අයිලන්ඩ් රෑන්ක් එකක් ලබා ගන්නවා. මෙන්න මේ තරට යනවා කියන බලාපොරොත්තුව හොඳ විශ්වවිද්‍යාලයකට යනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන ඊළඟ විශ්වවිද්‍යාලයකට මම ප්‍රවේශය ලබා ගන්නවා කියලා ලොකු බලාපොරොත්තු තියෙන ඇති. මෙතනදී ඇත්තටම මේ වගේ දක්ෂ දරුවෙක් ඇයි ඊට විභාගෙට පෙර දවසේදී මේ විදිහට දන්නේම නැතුව නිදිහානෙදිම මේ යන්න හේතුව. අපි මේ වගේ කරුණු කාරණා පිළිබඳව බලන්න ඕනේ ඉතාමත් සැලකිලිමත්. මේ කරුණු කාරණා පිළිබඳව අපි ජීව විද්‍යාත්මකව බලනවට වැඩිය අපි බලන්න ඕනේ මේ පැත්ත මේ පිළිබඳව මානසික සෞඛ්‍ය පැත්තෙන් ඒ වටේදී නම් මනස පැත්තෙන්. මේ දරුවා දක්ෂ දරුවෙක්. මේ දක්ෂයි කියන ලේබලය මත ගොඩක් දරුවන්ට හිමි වෙන කාරණාවක් තමයි ඒ දරුවා දක්ෂ වුණාම පාසලේදී වෙන්න පුළුවන්, පවුල ඇතුළේදී වෙන්න පුළුවන් ඒ දරුවාට ලැබෙන මොටිවේෂන් එක.